වෙල්කම් ටු මයි channel. වෙනදා වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාව වෙත. අද ගෙනල්ලා තියෙන වලට වටින වීඩියෝ එකක් ඔයාලා සද්ද දාගෙන යන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේ වීඩියෝ එක වලට ගොඩක් වටින වීඩියෝ එකක්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඔයත් ඔයාගේ බයික් එකට සයිලන්සර් කෑන් එකක් ගහගෙන දැනටමත් පදිනගෙන නැත්ද? එහෙම නැත්නම් පදින්න හිතන් ඉන්නගෙන නැත්ද? ලොකු සද්ද දාගෙන බෑක් ෆයර් ගහගෙන ඔයත් පදිනගෙන නැත්ද? එහෙමත් නැත්නම් පදින්න හිතාගෙන ඉන්නගෙන නැත්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයා මේක තීරණය කරන්න. කෑන් ගහන එක එහෙම නැත්නම් මේ ආෆ්ටර් මාකට් එක්සෝස්ට් එකක් හයි කරන එකේ නීතිමය පැත්තයි හොඳ නරක ගැන අද කතා කරමු. ඇයි සයිලන්සර් එකක් මාරු කරන්නේ? ලංකාවේ ගොඩක් දෙනෙක් සයිලන්සර් මාරු කරන්නේ සද්දෙටයි බෑක්ෆයර් එකටයි විතරයි. හැබැයි ඇත්තටම ස්ටොක් එක්සෝස්ට් එකක් මාරු කරන්න මූලික හේතු 4ක් තියෙනවා. බර අඩු කර ගැනීම. ස්ටොක් එකට වඩා කිලෝග්‍රෑම් 3-5 අතර බර ආෆ්ටර් මාකට් එකකින් අඩු කරගන්න පුළුවන්. ශබ්දය වැඩි කර ගැනීම. මෙය පැදීමේ අත්දැකීම වැඩි කරනවා. වේගය සහ ජවය. එන්ජිනේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම. ආකර්ශනීය පෙනුම. ඔබේ බයික් එකට ප්‍රීමියම් පෙනුමක් ලබා දීම. ලෝකයේ අක්‍රපවිච්, යොෂිමුරා, SC ප්‍රොජෙක්ට්, ඇරෝ වැනි ප්‍රමුඛ සමාගම් එක් එන්ජිමට ගැලපෙන විදිහට මේවා නිපදවනවා. උදාහරණයක් විදිහට අක්‍රපවිච් සමාගම ඩුකාටි සුපර් ලෙග්ගියරයි සඳහාම විශේෂිත එක්සෝස්ට් එකක් හදනවා. ඒත් මතක තබා ගන්න මේ ලෝක ප්‍රකට සමාගම් ඉන්දියාවේ එකලස් කරන FZ, Hornet, NS 200 වගේ බයික් වලට විශේෂිත ඒකක හදන්නේ නැහැ. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස් මිල අධික නිසා ගොඩක් අය රුපියල් 3000-5000 අතර තියෙන රෙප්ලිකා හෝ චයිනීස් කෑන් වලට යනවා. මේවයි කිසිම ප්‍රමිතියක් නැහැ. ඔබ දැනගත යුතුම දේ තමයි ඔබ භාවිතා කරන කෑන් එකේ ශබ්දය ඩෙසිබල් 96ට වඩා වැඩි නම් පොලිසියට ඔබට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්. මහජන පීඩාව යටතේ නඩු පැවරුව රුපියල් 50000ක් දක්වා දඩයකට යටත් වෙන්න ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ප්‍රමිතියෙන් තොර කෑන් ගැහුවම එක්සෝස්ට් වැල්ව්ස් වලට හානි වෙනවා. කාබන් බැඳිලා එන්ජිම හිර වෙන්න පුළුවන්. තෙල් වැඩ කරන ප්‍රමාණය ෆියුල් එෆිෂන්සි අඩු වෙනවා. ඉකෝ ටෙස්ට් පාස් වෙන්න බැරි වෙනවා වගේම බයික් එකේ රීසේල් වැලියු එක දරුණු විදිහට වැටෙනවා. එතකොට මොකක්ද මේ ෆුල් සිස්ටම් සහ ස්ලිප් ඔන් අතර වෙනස කියලා? ෆුල් සිස්ටම් හෙඩර් පයිප් එකේ ඉඳන්ම සම්පූර්ණ පද්ධතියම මාරු කිරීම. මෙතනදී බයික් එකේ බලය 15%කින් විතර වැඩි කරගන්න පුළුවන්. ස්ලිප් ඔන් මේකෙදි මාරු කරන්නේ පිටිපස්සේ තියෙන කෑන් එක විතරයි. මේකෙන් ලැබෙන්නේ සද්දේ සහ පෙනුම විතරයි. වේගයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔබ ඇත්තටම රේසිං හෝ ස්ටන්ට් කරන්නේ නැත්නම් ස්ටොක් එක්සෝස්ට් එක වෙනස් නොකර ඉන්න එක තමයි එන්ජිමට හොඳම. මොකද බයික් එක හදපු ඉංජිනේරු ඒකට ගැලපෙනම දේ තමයි මුලින්ම සවි කරලා තියෙන්නේ. විශේෂයෙන් ඉන්දියන් බයික් වලට අහුකොනක තියෙන 17 වගේ කෑන් ගහලා ඔබේ වටිනාවේ එන්ජිම විනාශ කරගන්න එපා. ඉතින් ඔයාගේ අදහස මොකද්ද? කමෙන්ට් එකක් දාන්න. Safe ride